තෙරුවන් සරණයි. අදත් අපේ දහම් පණිවිඩ ශ්‍රවණය කරන ශ්‍රාවක ශ්‍රාවිකා පින්වත් හැම දෙනාටම අද අපි කතා කරන මාතෘකාව වෙන්නේ සංයුක්ත නිකායට අයත් ඥාතික සූත්‍රය. අපි මොහොතකට නතර වෙලා බැලුවොත් අපි මේ ගත කරන්නේ බොහොම කාර්යබහුල ජීවිතයක්. අපිට අපේම කියලා පවුලක් ඉන්නවා. ආදරණීය නෑදෑයෝ ඉන්නවා. හැබැයි දවසක ඒ හැමෝම අපෙන් වෙන් වෙලා යනවා. නැත්තම් අපි ඕන්න දාලා යනවා. කල්පනා කරන්නකො ඒ දුක අපිට දරා ගන්න පුළුවන්. හැබැයි ඔබ කවදා හරි හිතුවද මේ සුවිසල් ලෝකයේ අපිට මුණ ගැහෙන අපි පහු කරලා යන මිනිස්සු ඇත්තටම අපේ කවුද කියලා? භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් සූත්‍ර දේශනාවෙන් දේශනා කරන්නේ මේ දීර්ඝ සංසාර ගමනේ අපිට මුණ ගැහෙන මිනිස්සු අතරේ අපේ ආදරණීය මවනෝ, පියානෝ, සහෝදරයා හෝ සහෝදරිය නෝ, දුව හෝ පුතා නෝ, මිත්‍රයන් නෝ එකම එක මිනිසෙක්වත් හොයාගන්න බැරි තරම් කියලා. අද ගමනක් යනකොට ඔබ දකින්නේ නොහඳුනන මිනිසයා පෙර ආත්මික ඔබේ ආදරණීය පියා වෙන්නේ නැති, සහෝදරයා වෙන්නේ නැති, මිත්‍රයා වෙන්නේ නැති. ඒ වගේම අද ඔබට හම්බෙන් හමුවන ඒ අසරණ ගැහැණු කෙනා ඔබේ එකල මෑණියන් වෙන්න පුළුවන්. එකල සහෝදරිය වෙන්න පුළුවන්. එකල ඔබේ හිතවතිය වෙන්න පුළුවන්. අපි මේ භවයේදී නන්නා දුනන පිරිසක් වගේ එකිනෙකා පසු කරලා ගියාට අපි හැමෝම එකම ලේ නෑයෝ. ඒ කොහොමද ගත්තොත් එකම සංසාර සාගරයක අතරමං වුණු එකම පවුලක සමාජිකයෝ වෙන හන්දා. ඉතින් තවදුරටත් අපිට පුළුවන් කෙනෙකුට වෛර කරන්න, කෙනෙක්ව කොන් කරන්න, එහෙමත් නැත්නම් රිදවන්න. මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අපේ හදවතටම කියලා දෙන්නේ මුළු මහත් සමාජයටම මෛත්‍රියෙන් කරුණාවෙන් සලකන්න කියලා. හැම මිනිස්සෙකුටම ඒ වගේම හැම මිනිස්සෙකුට වගේම සියලු සත්‍යයන්ට ඒ උරුම දෙයක්. මොකද හැම හදවතක්ම ගැහෙන්නේ ඔබේම සංසාරේ ලේ නෑදෑයෙකුගේ මතකයක් එක්ක වෙන්න පුළුවන්. සංසාරේ නෑදෑකම් හඳුනගෙන වෛරය අත්හැරලා හැමෝටම මෛත්‍රී සහගතව කරුණාවන්තව කටයුතු කරන්න අද ඉඳන් පුරුදු වෙමු. පින්වත් හැම දෙනාටම සසර නිවෙන්නට පාරමී පිරේවා. නුවණින් සත්‍ය සොයා යමු.